ලෝතුරු බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන මේ වෙසක් සමයේ පුංචි යාළුවනේ අපි ඔබේ නිවනට ගොඩවදින්නේ ජාතික රූපවාහිනී දහම් සෙවනේ සිඟිත්තෝ ළමා වැඩසටහනත් සමගින්. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුක කිනි මිනිසත් බව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ සුදානෙනි කිම වී රිය නොකරන්නේ. පුංචි යාළුවනේ අපේ බුදුරජාණන් වහන්සේ ඉපදීම බුදු වීම ඒ වගේම තමයි බුද්ධ පරිනිර්වාණය කියන මේ ත්‍රිමාවන් ත්‍රිත්වය ඔස්සේම ශ්‍රී ලාංකික බෞද්ධ ලෝකවාසී බෞද්ධයන්ටත් වගේම මේ වෙසක් තෙමගුල ඊටමත් වැදගත් උත්සවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අප මහා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයත් සමගම මුළු මිහිතලයේම කම්පාවට පත් වූ බව අපි පුංචි කාලේදී අහලා තියෙනවා. ඉතින් සෝබා ධර්මයේ වගේම මුළු මිහිතලයේම තියෙන හැම දෙයක්ම බුද්ධ පරිනිර්වාණයත් සමගම කම්පාවට පත් වුණා. ඉතින් එය ගීයෙන් ගයන්නට අද දිනේදී එක්වන්නේ දහම් සෙවනේ සිඟිත්තෝ විල්පත හලාවත පුංචි නංගිලා මල්ලිලා පිරිසක්.
වෛරයෙන් වෛරය නොසන්සිඳී. අවෛරයෙන්ම වෛරය සංසිඳී. ඉතින් මේ බුදු වදන සිහිපත් කරමින් කෙටි නාට්‍යයක් රඟ දක්වන්නට අපේ යාළුවෝ පිරිසක් සූදානම්. මොකද කල්පනාවක අද පන්සල් යන්නේ නැද්ද? මම මේ කල්පනා කරේ අද සමිතියට මොකක් ගැනද කතා කරන්නේ? කතාවක් නේ. අපි ගිය සමිති වාරදී කතා කරගත්තේ. ඒ කතාව කියමුකෝ. එහෙනම් ඔයන් පටන් ගන්න. නවරුණි මහතුනි පුවත මේ අප පවසන තම නැන පමණින්ම දැනගනු පුරණ දඹදිව සැවතේ විසී මහලු මවද පුතෙකුත් කල දවස සරින්නෝ මව්ගේ අනු දැනුම පිට ගෙනා බිරිඳද දිලෙන සඳසේ නැතේගේ පෙර කම් ලෙසේ රුවන් පුත් කුමරුවන් ලැබුවේ ඉතින් දන්නේ දුන්නේ කිමදයි දිනා කල මව් කීම ලෙස තවත් බිසවක් රුවින් අග තැන් බලන් මහතුනි කුමක් සිදුවේද මට නැත්තල් සම්පත් ඈට බලමුකෝ මේ පාරක් දරුව ලැබෙයිද කියලා මොකද මේ කලබලේ සේරම ඉවරයි. ඇයි මට මෙහෙම වුනේ? මේ ඔක්කොටම කියන්න ඕනේ. අර ඉන්නේ ඔබටවත් කියන්න. අවසන් නුනිය ලෙස. දෛවයේ රුදුරු සරද. නැතේන් පාවුනේ වෛරයේ අඳුරු සෙවන. භවයෙන් භවයට ගලා ගිය වෛරයක අවසන් සිරි බලන්න. පියනකම අපට දෙනවා. පොරණ දඹදිව වෙත. පොළොව දෙදරවා මහවන දෙවනත් කරවා පියකරු රුදු මහ මේකේ කිම දුන්නේ මේ වෙනස මට හැදිද දෙකේ මොකෙන් මොනවද ඇඟලොම් දික් වේදෙන ෆින්න එක ගත්ත නතන කම්පාගේ නයනේ උග තාම මේකේ පාවෙන මොකද ඕමිද හරන්නේ ඉපඩ හැංගෙන්න වීදිපල
මට හොඳට දැකලා පුරුදුයි වගේ. කතා කරන්න ඕන ටිකක් බලන්න. මේ ඇහුණද? මේ ඇහුණද? ඔය දෙපළ බොහොම මහන්සියෙන් වගේ. එහෙමයි. අපි මේ එහා ගම්මාන ඉඳලා එන්නේ දෙමාපියන් බලන්නට කියලා. ඒක බොහොම හොඳ චාරිත්‍රයක්. දරුවෝ වුණාම පෞල් පන්සල් දුනයි කියලා දෙමව්පියන් අමතක කරලා දාන එක මහ වසලකම. අනික දෙමව්පියන්ට වැඩිහිටියන්ට සලකන එක මහත්මා ගතියක්. ඒත් මම මේ කල්පනා කරේ මෙපමණ සුන්දර වනපෙතක් පසු කරද්දී මෙවැනි අලංකාර පොකුණක් අභියසදී කිමද මෑ කනස්සල් ස්වභාවය. අනේ ඒක නේන්න. මෑ ජීවත් වන්නේ හරිම බයෙන්. කිමද බෑ බියෙන් පසු වෙන්නේ? මගේ දරුවෝ දෙන්නෙක්ම යක්ෂණයකට බිලි වුණානේ. මේ දරුවා ගැන මම පසුවන්නේ බොහොම බියෙන්. දැන් මොකටද බිය වෙනවද? අර දැන් දරුවා hina වෙන්න බැර දරන වයසනේ. මම වෙන්නට කලින් දෙවුරම් මෙහෙර දිහාට යන්න තියෙන්නේ. එහෙනම් අපිට යන්න අවසර. හොඳයි. හරිම වෙහෙසයි. පොකුණුදී ඇඟ ගා ගන්නවා හිත. ඔය පොඩ්ඩක් කෑන්දි ගත්තා නම් මම ඉක්මනට දියනාගෙන එන්න. නැගණි සිත සංසුන් කරගන්න. ඔබටත් ඔබේ දරුවාට මේ තරම් සුරක්ෂිත තැනක් මේ පිට තවත් නැත්තේ. කාලී කිමද ඔබ වෛරයේ වරපටින් බැඳි මෙසේ භවයෙන් භවයට දුක් කුසලන්නේ. එන්න මා සසුන් ඔබටද විවරේ. නැගණි සිත සංසුන් කරගන්න. මේ ඔබ දෙපළ භවයෙන් භවයට ගෙනා වෛරය. එනිසාම ඔබ දෙපළ පෙර වෛරයෙන් යුතුව මේ භවයේ මෙලෙස හමු වූවා. නැගණි දරුවා කාලිය අතට දෙන්න. නැගණි බිය නොවී දරුවා කාලිය අතට දෙන්න. ඇය දැන් බුදුන් සරණ ගිය උපාසිකාව. ඈ හිත වෛරය පහව ගොස් ඇත. නැගණි මේ ලෝකේ වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නක් නොවේ. එය අවෛරයෙන්ම සංසිඳේ. මෙය පුරාතන වූ ධර්මයකි. නහි වේරේන වේරානි සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. ඔය කතාව කියන්නේ ඔච්චර කල්පනා කළේ. මගේ කල්පනාව අපති ගියේ නෑ. ඒකෙන් අපි සමාජයට දුන්නේ ආදර්ශය. ඔව් ඒක හරි. වෛරයට වෛර කළ කවදාවත් වෛරය ජය ගන්න බෑ. වෛරය ජය ගන්න පුළුවන් අවෛරයෙන්මයි. ජාතික රූපවාහිනී දහම් සෙවණේ සිඟිත්තෝ වැඩසටහනේ
පසුගිය වැඩසටහන් ඔබට නරඹන්න අපහසුතාවක් පැන නැගුණා නම් ඔබට හැකියාව පවතිනවා අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් එම වැඩසටහන් නැවතත් නරඹන්න. මම මතක් කරන්නම් අපේ වෙබ් ලිපිනයන් www.dahamsevenesingitto.com සහ www.dahamsevenesingitto.org. පුංචි යාළුවනේ, ඔබට හැකියාව පවතිනවා ඔබේ නිර්මාණ හැකියාවන් අප වෙත ලියා එවන්න. ඒ වගේම තමයි අපි පසුගිය සතියේදී ඉදිරිපත් කරපු ප්‍රහේලිකාවලට විසඳුම් අප වෙත යොමු කරන්න. මතක් කරන්නම් අපේ සුපුරුදු ලිපිනය නිෂ්පාදක දහම් සෙවනේ සිඟිත්තෝ, ළමා ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ලෝකයේම ඝන අන්ධකාරයෙන් මිදී ආලෝකයේ රිවිකෙරෙනින් බැබලෙන්නේ අප මහා බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීමත් සමග. ඒ බුද්ධත්වයට පත්වීමත් සමගම මුළු මිහිතලයේම බෞද්ධ ආගමින්, ඒ වගේම බෞද්ධ ආගමේ ඒ රශ්මියෙන් ආලෝකවත් වුණේ කෙසේද කියලා අපේ විල්පත හලාවත දහම් සෙවනේ සිඟිත්තෝ යාළුවෝ පිරිසක් ගීයෙන් ගයන්නට සූදානම්. Vitaragi budun
නැවතත් දිනයක ලස්සන වැඩසටහනක් සමග ඔබව හමු වීමේ අපේක්ෂාවෙන් අදට ඔබගේ නිවසෙන් අප සමුගෙන යනවා.